ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරගාවලිය ඉතාමත්ම තීරණාත්මක එක්දින තරගාවලියක් ජූලි මාසයේ 3 වෙනිදා තමයි ආරම්භ වෙන්නේ. දැනටමත් අපේ ක්‍රීඩකයෝ කොදෙව් දේශය බලා පිටත් වෙලා හමාරයි. ඉතින් ඒ කාරණේ සඳහන් කරන ගමන් කියන්නට ඕන තවත් කාරණා කීපයක් තිබෙනවා. දැන් ඔබ දන්නවා අපි ඔබට පසුගිය වැඩසටහන් වලදී ගෙනාවා සබීනා පාක් ක්‍රීඩාංගණයේ තනතිරුව කොයි ආකාරයටද හැසිරෙන්නේ. ඒ වගේම තමයි සබීනා පාක් ක්‍රීඩාංගණයේ ඉතිහාසය මොන වගේද, ඇවරේජ් රන්ස් කොහොමද වැදිලා තිබෙන්නේ, කොහොමද ගහලා තිබෙන්නේ ඇවරේජ් රන්ස්, කාසිය වාසිය දින්නාම මොනවාද කරන්නට ඕනේ, මෙන්න මේ කාරණා පිළිබඳව කතා කළා අපි. ඊට වඩා පුළුල් වශයෙන් අපි ඉස්සරහට තරගයට පෙර දවසේදී මැච් ප්‍රිවිව් එකේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි ගියොතින් එහෙම අපි කිව්වා ඔබට මතක ඇති වේග පන්දු යවන්නට මේ තනතිරු උචිත තනතිරු කියන කාරණය. ඉතින් මේ වේග පන්දු යවන්නට උචිත තනතිරු වල අපි කුමන වේග පන්දු යවන්නන්ද යොදා ගන්නට ඕනේ. අපේ වේග පන්දු බලෑනිය තුල 5 දෙනෙක් විතර අපි ගෙනහිල්ලා ඉන්නවා. දෙල්ෂාන් මදුශංක, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, එඩමතරව අපි ගත දෙන්නෙම ප්‍රමෝද් මදුශාන් කියන 5 දෙනා ඉන්නවා මේ සංචිතය තුල මේ කණ්ඩායමේ. ඊට අමතරව මිලාන් රත්නායක ඉන්නවා මද වේග පන්දු යවන්නෙක් විදියට අපිට යොදා ගන්න පුළුවන් ඕල් රවුන්ඩර් කෙනෙක්. එඩත් අමතරව ජනිත් ලියනගෙත් අවශ්‍ය වුණොත් යොදා ගන්නට පුළුවන්. එතකොට අපි ගත්තොතින් එහෙම අපේ මතය බවට පත්වන්නේ ප්‍රධාන වශයෙන්ම වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් අපි ක්‍රීඩා කළ යුතුයි. මද වේග පන්දු යවන්න නැත්නම් අපි කිව්වොත් එහෙම මීඩියම් පේසර්ස්ලා නැත්නම් අපි මෙහෙම අර්ථකථනය කරොත් ඕල් රවුන්ඩර්ස්ට අමතරව ප්‍රධාන වශයෙන්ම වේග පන්දු යවන්නන් ත්‍රිත්වයක් අපි ක්‍රීඩා කරවන්නට ඕනේ. ඊට අමතරව ගත්තයන් පස්සේ අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නේ ක්‍රීඩා කරන්නට ඕනේ. ඉතින් මේ සංයුතිය තුල අපි අද දිනේදී කතා කරන්නට යන්නේ මේ වේග පන්දු යවන්නන් තුන්දෙනා කවුරුන් විය යුතුද? ඔවුන්ගේ ස්ටැට්ස් මොනවාද? ඔවුන් කොදෙව්වන්ට එරෙහිව කොයි ආකාරයකටද පර්ෆෝම් කරලා තිබෙන්නේ? කවුරු හරි ක්‍රීඩකයෙක් මෙතන කොදෙව් දේශයේ ක්‍රීඩා කරලා තියෙනවා නම් ඒ ක්‍රීඩකයෝ කොහොමද කොදෙව් දේශයේ පර්ෆෝම් කරලා තිබෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපි මේ වැඩසටහනෙන් කතා කරන්නේ. අපි ගත්තොතින් එහෙම අනිවාර්යයෙන්ම අපි සඳහන් කළා වේග පන්දු යවන්නන් ත්‍රිත්වයක් ගේන්නට ඕනේ කියලා මේ තරඟයට. ඉතින් මේ තරඟාවලියටම විශේෂයෙන්ම පළවෙනි වේග පන්දු යවන්න දිල්ෂාන් මදුශංක වමතින් වේග පන්දු යවන්නෙක් විදිහට යොදා ගන්නට ඕනේ අනිවාර්යයෙන්ම ඔහුව. මොකද දෝලනය කියන සාධකය අපිට මෙතෙන්දී භාවිතා කරන්න පුළුවන්. වමත් වේග පන්දු යවන්නෙක් විදිහට ඔහුට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. දකුණත් පිතිකරුවන්ට ඇඟ හරහා පන්දු යැවීම ඔස්සේ කඩු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි කියුතින් ඉන්ස්විං පන්දු ඔස්සේ කඩු ලබා ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඔහුට ඔප්ෂන්ස් තිබෙනවා. දෝලනය කියන සාධකය අපි ගත්තොත් අපි සඳහන් කළා මේ සබීනා පාක් ක්‍රීඩාංගණයේ පළවෙනි පන්දු වාර 10 15 වලුත් පන්දුවෙන් ටිකක් දෝලනයට සහාය තිබෙනවා. දෝලනය වෙනවා. එතකොට පිටිකරුවාට ටිකක් පන්දුවට පහර දෙන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ කාරණාත් එක්ක බලපුවාම අපි ගත්තොත් එහෙම යම්කිසි වාසියක් අපිට මේ වමත් වේග පන්දු යවන්නන්ගෙන් ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. කොහොමත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ වමත් වේග පන්දු යවන්නේ කණ්ඩායම තුළ ඉන්නවා කියන්නේ ඒක එක්ස්ට්‍රා ෆැක්ට් එකක්, එක්ස්ට්‍රා ඉම්පැක්ට් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ දේවල් එක ගත්තන් පස්සේ දිල්ෂාන් මදුශංක කියන ක්‍රීඩකයාගෙන් අපිට මෙන්න මේ කාරණා ඉෂ්ට කරගන්නට පුළුවන් කියන කාරණේ සඳහන් කරන්නට ඕනේ. ඉතින් ඒ අනුව අපි දිල්ෂාන් මදුශංකගේ ස්ටැට් එක ගැන කතා කරොත් තරග 28කදී කඩුළු 50ක් දවාගෙන තිබෙනවා. ඔහු ලකුණු 80ට කඩුළු 5 තමයි හොඳම පන්දු යැවීම. 6.13ක ඉකොනොමි රේට් එකක් ඔහු රඳවගෙන පන්දු යවලා තිබෙනවා. ඊට අමතරව කොදෙව්වන් සමග තරඟ දෙකක් ක්‍රීඩා කරලා කඩුළු දෙකක් ලබාගෙන තිබෙනවා. ලකුණු 49ට එක කඩුල්ල තමයි හොඳම පන්දු යැවීම. 6.6 බිඳුවක ඉකොනොමි රේට් එක රඳව ගනිමින් තමයි මේ ක්‍රීඩකයා පන්දු යවලා තිබෙන්නේ. ඊළඟ ක්‍රීඩකයන් දෙදෙනා කවුරුන් විය යුතුද? දුෂ්මන්ත චමීර තමයි අපි යොදා ගන්න අනිත් වේග පන්දු යවන්න, දකුණු අතින් වේග පන්දු යවන්න. ඒ වගේම මේ කණ්ඩායම තුළ මේ සංචිතය තුළ ඉන්න අත්දැකීම් බහුලම වේග පන්දු යවන්න විදිහට අපිට දුෂ්මන්ත චමීර හඳුන්වන්නට පුළුවන්. දුෂ්මන්ත චමීර ගැන කතා කරනකොට ඔහුගේ උසත් එක්ක අපි සඳහන් කළා මෙතනදී බවුන්ස් එකත් උපයෝගී කරගන්න පුළුවන් කියලා. මේ තනතිරුව තුළ බවුන්ස් එකටත් ලොකු වාසියක් තිබෙනවා කියලා කියන්නේ බවුන්ස් එක මගින් පිටිකරුවාව පීඩනයට ලක් කරන්න පුළුවන් කියන කාරණේත් අපි සඳහන් කළා. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ගත්තොත් එහෙම චමීරට ඒ දේ වගේම අවුට් ස්විං පන්දුවෙන් දකුණත් පිටිකරුවන්ගේ කඩළු වගේම අපිට තවත් සඳහනක් කරන්න පුළුවන්
මෙතෙන්දී වමත් පිතිකරුවන්වත් දවා ගන්නට ඔහුට හොඳ අවස්ථාවක් තිබෙනවා අවේ ස්විං එකක් යොමු කරලා කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඉතින් චමීර දුෂ්මන්ත තරග 58කදී කඩලු 65ක් දවාගෙන තිබෙනවා මේ වෙනකොට. ලකුණු 16 කඩලු 5 තමයි හොඳම පන්දුවේ 5.49ක ඉකොනොමි රේට් එකක් රඳව ගනිමින් තමයි ඔහු පන්දු යවලා තිබෙන්නේ. ඊට අමතරව කොදෙව්වන්ට රෙහිව තරග 3ක් ක්‍රීඩා කරලා කඩලු 4ක් දවාගෙන තිබෙනවා. ලකුණු 39ට කඩලු 2 තමයි හොඳම පන්දු යැවීම 5.37ක ඉකොනොමි රේට් එකක් එක්ක. කොදෙව් දේශයේදී තරග දෙකකදී කඩලු දෙකක් දවාගෙන තිබෙනවා. ලකුණු 50ට කඩලු දෙක තමයි හොඳම පන්දු යැවීම 5.3.0ක ඉකොනොමි රේට් එකකුත් රඳව ගනිමින් තුන්වෙනි පන්දු යවන්න කවුරුන් බවට පත් වෙයිද? අපි ගාව ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. අසිත ෆර්නෑන්ඩෝත් එෂාන් මාලිංගත්. අපි මුලින්ම ස්ටැට් එක ගැන කතා කරලෙමු. අසිත මේ වෙනකොට එක් දින තරඟ 30කදී කඩලු 38ක් දවාගෙන තිබෙනවා. ලකුණු 35ට කඩලු 4 තමයි හොඳම පන්දු යැවීම 5.88ක ඉකොනොමි රේට් එකක් රඳව ගනිමින් තමයි ඔහු පන්දු යවලා තිබෙන්නේ. කොදෙව්වන්ට රිව තරඟ 4කදී කඩලු 4ක් දවාගෙන තිබෙනවා. ලකුණු 35ට කඩලු 3 තමයි හොඳම පන්දු යැවීම 6.83ක ඉකොනොමි රේට් එකක්. කොදෙව් දේශයේදී එක තරගයකදී ක්‍රීඩා කරලා තිබෙනවා. නමුත් කඩලු ලබාගෙන නැහැ. ලකුණු 62ක් ලබා දීලා තිබෙනවා 7.75ක ඉකොනොමි රේට් එකක් රඳව ගනිමින්. එෂාන් මාලිංග ගතු තරග 7ක් ක්‍රීඩා කරලා කඩලු 4ක් දවාගෙන තිබෙනවා. ලකුණු 35ට කඩලු 3 තමයි හොඳම පන්දු යැවීම 6.02ක ඉකොනොමි රේට් එකක් රඳවගෙන තිබෙනවා. මේ ස්ටැට් එක ගත්තයින් පස්සේ අසිත ෆර්නෑන්ඩෝ තමයි අපිට සජෙස්ට් කරන්නට වෙන්නේ. මොකද එක්ස්පීරියන්ස් බහුල ක්‍රීඩකයා විදිහට වගේම කොදෙව්වන් එක ක්‍රීඩා කරලා තිබෙන ක්‍රීඩකයා විදිහට. හැබැයි එෂාන් මාලිංග කියන්නේ අපිට ඩෙත් ඕවර්ස් වලදී හොඳ ඉම්පැක්ට් එකක් ගන්න පුළුවන්, හොඳ වාසියක් ගන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙතෙන්දී එක්ස්පීරියන්ස් කියන සාධකය අපි මුලින්ම බලලා පළවෙනි තරගය අසිත ෆර්නෑන්ඩෝගෙන් ගියොතින් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එෂාන් මාලිංගත් අසිත ෆර්නෑන්ඩෝත් අතරින් තමයි මේ ඊළඟ තුන්වෙනි පන්දු යවන්න අපි තෝරාගත යුත්තේ කියන කාරණය සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව අපිට මිලාන් රත්නායක වගේ පන්දු යවන්න උනොත් යොදා ගන්නට පුළුවන්. මොකද එයා නම්බර 7 සෙල්ලම් කළ යුතුයි කියන මතය අපි ඉන්නවා. එහෙම නොතින් අපිට ඒ වාසියත් එක්ක 4 දෙනෙක්ගෙම පන්දු යවන්නට පුළුවන් කියන කාරණය සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොයි ආකාරයටද මේ දේවල් සිදුවන්නේ කියලා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ගිලෙන සුළු දරකට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.